එනි වොයිස් කරන්න ඕනේ. මියා හිටියේ මෙතන කියලා කියන්න. අරකෙත් තියෙන්නේ. මම දාන්න. දැන් මේක පේනවද? මියාව ඉවර. තට්ට මෙරිලක් දන්නේ. බලහන්කෝ මේ කොච්චර ලොකු මේ අර නහරවල් වලට මේවා වෙලා තියෙන්නේ ලේ පුරලා තියෙන්නේ. ඒ කියන්නේ රෑ ඉඳන් වෙන්න සමහරනේ. මේ තනිකර ඒ අර ලේ යන නහරවල් මේවා වෙලා තියෙන්නේ. දැන් මේ අර අතේ චුට්ටක් තියෙනවා. මේ පොත්තේ. නැගිට්ටද? ලේ මූණක් තියෙන්නේ. මේ කතා කරන්නේ ඉතින් නේද? නිශාති නේද කතා කරන්නේ මම ඊක තමයි මම කොහෙන්ද හොයන්නේ බලහන්ක කොහොමද තියෙන්නේ කියලා ඒක කොහොම හරි ගලවන්න ඕනේ නැත්නම් කුණු වෙයි හරියට මෙරේ තමයි වෙන කතුර හරි නේද ඇත්තටම අපි දැක්ක සතා විතරනේ තව ඔය වගේ නූල් පැටලිලා තියෙනවනේ අර මේකෙත් පැටලිලා තියෙන සරුංගල් නූල්නේ මේ දී අතේතනින් මේවා වෙලා වෙන එකක් නැද්ද එනී කතුර මේ අනිත් එක කතුරක්වත් කැපෙන්නේ නැහැ කතුර තියෙනවා ගොඩක් කැපෙන්නේ ඇති ඔක හරි හොයාගත්ත කිරවලා උඹලා හිව්වට පස්සේ මාව හපන්න එපා ඈ ඉංගිලේ ඉදන්නේ හැබැයි කූඩුවක දාලා හදා එච්චරයි තව අඩුනේ කූඩුවක් තියෙන්න බෑ හදන්න මේ හිකරල්ලෙක් යනවා එනි මේ නූල් කෑල්ල අල්ල ගන්නකෝ ඔහොම කරලා ඇදලා ඕකේ තිබා ඔය ඉතින් මොනවා කරන්නද නේද ඉතින් පළතුරු මුකුත් නැද්ද දැන් නම් කන්නේ ඇතිද තියෙනවා අල්ල ගන්නකෝ මොනවද කන්නේ ඉතින් මොනවද කන්නේ කේසල් ගෙඩියක් වගේ හරි පව් යකෝ කටෙන් එකයි කිව්වේ අනේ පව් යකෝ කන්න නෑ ඔය යකෝ කඳුළුත් එනවට බං හොඳට වෙලාවට තිබ්බේ නැත්නම් අපේ ගෙදර කෙසෙල් තිබ්බා පළතුරු නම් තියෙනවා කෙසෙල් ඔය අන්තිම ගෙඩියද කෙසෙල් නෑ තව එකක් තියෙනනේ ගොඩක් එච්චර ලොකු නෑ ඒක වෙලාවට තිබ්බේ නැත්තම් මම සැරෙන් සැරේ කනවා මේ අල්ලගෙන ඉන්න හැටි අත් දෙකේ කන්න අපි මුකුත් කරන්නේ නෑ ඔයාට ඊයේ ඉඳන් බඩගින්න ඉන්නේ ඇත්තේ හා රෑ කෑම හොයාගන්න බැරි වෙන්න ඇති ඔව්නි රෑනි කොහොමද මෙයාලා යන්නේ ඔව් කෑම හොයාගෙන මම දෙකද වාඩි හොබලා ඉන්නේ ඒ පේන්නේ කරවලේ පේන්නේ අර රෑටනේ පේන්නේ දැකලාම නෑනේ කනවනේ අම්මා දිහා බලාගෙන ඉන්නේ නිදියන්න නෙමෙයි කාලා ඉන්න වතුර බොන්න නැති වෙරි අතර නේද ඔව්නේ අනේ මන්ද වතුර බොන්න ඉතින් කාණ්ඩා ඉන්න බෑ වතුර බොන්නේදී ඔය කඩර ගත්ත විදිය තමයි මට එන්න කෑල්ලක් කඩාගත්තා අනේ දිව චූටි ඔර ලෙව කන්නේ වෙන මොනවද පළතුරු කන්නත් වෙන ඕක කෑහම ඉතින් උට ඇති ඒ ඔව් අය වහිද බං මම සිරප් දෙක ගන්නනේ නැත්නම් අනිත් කටේ සිරප් දාගෙන යනවා කන් ඇහෙනවද බලකෝ ලං කරලා ඒක අල්ලගත්ත විදිය අත් දෙකින් බදාගෙන ඉන්නේ වේ කන් ඔව් පීහා පඩගිනි දෙපැත්තේ පුරවගෙන ගන්නේ ලස්සනයි එහෙම අනේ චූටි දා ජෝඩි දිවක් තියෙන දතත් ජෝඩි තමයි අර හක්ක ලොකුවට තියෙනවා කම්බුල දෙපැත්ත පුරව ගන්න ඔව් ලේන්නුන්ට වගේ මැද තියෙන්නේ අර දත් තියෙන රේල් පාර වගේද කොහෙද ඔව් දිගට අනේ පාව මර කනදී ආගෙන ඉන්නේ කන හැටියට වල බදායින් හැටි තමයි ඔව් හිමීට කො දෙන්න මට දෙන්න බැයිද පුප්පයියේ
හැපුවොත් ඉතින් ඒක මගේ කරුණ තමයි බං. ඔච්චර කරලා. ලෙහෙලත් හපනවා. උඩ දැන් අතට නිදහසක් ඇති ඒ වුණාට ඔල්ලගෙන ඉන්න හැටි මේ බලහන් මං කෝකට පොල් ටික ඇතුලෙන් තියන්නේ.